ඔහේ හොල්ලනවා ඇති. මට රාමකා උඹේ දෙපා. දැන් ඔහේගේ පය ලිස්සයි. ආ ඔහේ හරි පොරක් නෙවිලා තියෙන්නේ. බුදුහාම අත්තටින්ද කලපුරුලේ තබාවරි. කැලණිකගේ උරු යනවද බලාවරේ. කලනිකගේ කොහට පුරු ඔරියන්නේ කලනිකගේ යන්නේ ලෝරි. ලෝරි තමයි දැන් යන්නේ. වතුර හිඳිලා. වතුර හොඳටම හිඳිලා. වතුර හිඳිලා තියෙන්නේ නම් කොහොමද තිය බාහිර වැඩින්නේ. ඔහෙට වතුර නැතේ. ඔහෙට වතුර නැතේ. මට වතුර නැති නිසා නම් අපිට මේ හම්බුගේ වාඩි වෙලා ඉන්නේ. අනේ මන් දන්නේ එහෙම නෙවෙයි. මොකටද ආවේ? කවුද ආවේ? ඕනෙත් කතා අහන්න කොහේද? ඉතින් මන් ඔහෙගෙන් අහන්නේ මොකද? මොකද මේ නලගන්න ඕන? මන් නෙවෙයි අහන්න අර පිටිපස්සේ ඉන්න අයියා අහනවා කවුද මේ ආවේ කියලා. කවුද අහන්නේ කවුද අහන්නේ කියලා. කවුද අහන්නේ මගේ? දැන් අහන්න බලන්න. කවුරුත් අහන්නේ මගේ? ඔහේ බලන්න එපා ඔහේ බලනකොට දුවනවා. කවුද? කවුරුත් ඇවිත් නැහැ ඔය. මගේ ගැන අහන්න පොතන්නේ කවුද කියලා? අනේ නැහැ. මම දන්දියා. ඔය මට වෙන්න ලැබුණ තොන්ටි. ආපුතේ හොටේ නලගන්නේ. ඔව් බලනකොට හොට හැදේ බීම. ආවත් ගහන මෙතන ඉහතා ඔතන හිටියක් ගහන නිදාගයක් ගහන මුංගලයක් ගහන පස්වලක් ගහන පාරිවලක් ගහන ආයෙත් උඩක් ගහන යකඩ ගහන ආවත් ගහන ඔතන හිටියක් ගහන ඇලිකාරේ නේද තියෙන්නේ? මම හරිස්කට්ටර්. අනේ මොකද? ගහන ප්‍රින්සිපල්. මේ ගහේ ප්‍රින්සිපල්. ප්‍රින්සිපල් ඉස්කෝලේ. අද පුතේ මට ගහන්න 55ක් කොහෙද ඉන්නවා? 55ක් ඉන්නවා. 55ක් ඇහුවත් තුවන්නේ වෙන්නේ. 55යි දීකයි 56යි. 56 මාර. ඊජගේ මහත්ය 57යි. ඒක ගහන්නේ. එයාට ගහන්නද? ඒ සීටි දිනේ. අල්ලන්න වෙන්නේ. ඕ මම නවදායන්නේ තෝල් කතා කියන්නේ. එහෙම නෙවෙයි. දැන් කුටි කන්නේ. ඒක මයිවත්. එහෙම නෙවෙයි දැන් කුටි කන්නේ. ඊයේ ඉඳන්ම සලකුවේ ආන්නේ. ඒ උනාට ඒ කෙනාට නැවති ඒ කෙනා නවදාය. අනේ මං එහෙම කරන්නේ නැහැ. දාදා එයා සීටි මේ කයිවත්. අනේ මං දන්නේ නැහැ. දැන් දෙකම එකට එකතු වෙලා ඉන්නේ. එහෙම නෙවෙයි ගුරුනාන්සේ. මෙහා ගන්න කිව්වා. ඒ යකෝ. ඔය මොකේ උඩ යකෝ වාඩි වෙලා ඉන්නේ. පොල්ල උඩ. ඉතින් මට දැන් පේනවා ඒක. ඔය පොල්ල හරහට තියාගෙන පොල්ල උඩ මොකද ඉන්නේ? ඔය පොල්ල නෙවෙයි යකෝ ඔය වාඩි වෙලා ඉන්න පොල්ල. ඉතින් ආයෙලා පොල්ල උඩ කරලා. එහෙම නෙවෙයි. ගහලා. මං අහන්නේ හරහට ගිය පොල්ල උඩ වාඩි වෙලා ඉන්නේ මොකටද ආවේ? ඔව්. මම මෙහෙම ඉන්නේ නැහැ. එහෙනම් මේ කෙලවලා ඉඳලා හිතට ගන්නවා. කෝ ගන්නනේ අපි. දැන් නම් හරියට ගහලා දෙයක් මගේ හැපැත්තේ හිටියේ මේ හුලම් පොල්ල. මම කිව්වට රාජාන්ට තුන්වත් කරකට මුන්ට දෝපලනවා කියලා. ඒක කිව්වද ඇහුවේ නැතේ? අදයි හොඳේ මේ 54 දෙනා වැඩි කිරියානි යන්න කියනම් බලා ගන්න තිබුණා. එහෙනම් 50ට වෙයි. ඒකේ යන්න හදන්න. ඔතන යන්නේ. එහෙම නෙවෙයි. අහවලා මෙතන කවුද ආවේ කිව්වනම්. අනද ඔව්. මං තමයි පුතේ දුන්නම කන්නා කාලා දුවන්න. දුන්නත් ගන්න කාලා දුවන්න. ඔය දුන්නත් ගණන දුන්නත් ඒක ගන්න. එන අපිට කුටි. එහෙම නෙවෙයි. දැන් නම කියන්නේ නැත්තේ. දලගලා කියවතාවන් යහන්නේ. අන්න හරි. තලගලාගේ යවතාවට සබාවක් වෙලා ඉන්නවා කියලා. මොනවද මගෙන් දැනගන්න ඕන? එහෙම නෙවෙයි. අපි ලොකු වැඩක් කරගන්නද කියලා. මට කියලා. ඔබ මේ ඉස්සරහා ඉන්නේ බේලියට. එන්නකොට මගේ ජනාධිපති කාර්යාලයට මම වැඩේ කරලා දෙන්න. දැන් නම් හරියටම හරි. මට අල්ලන්න මොකද එකක් හම්බුණා. කොහෙන්ද හම්බුනේ? මම කපුටියේ. එහෙම නෙවෙයි දැන් ඔෆිස් ඔක්කොම වහලා. නෑ මගේ ඔෆිස් එක කරලා තියෙනවා රටට තියෙනවා ඔබේ දොරවල් හතරක් තියෙනවා කොමන්ට් එකයි තුන් කරන කොහෙම තියෙනවා පිටුට වාඩි වෙනවා එකක් තියෙනවා. ඒක ඒකට මම ඉතින් හැමදාම උදේ හවස යන්නේ කනේ. ඉතින් ඒක තමයි මගේ ඔෆිස් එක ඉන්නේ තුන වැඩේ කරලා දෙන්න. එහෙම නෙවෙයි. මේ යාරට තියෙන රෝග. ආකේ. දැන් මේ ඉස්සරහා ඉන්න කට්ටිය. මේ ඉස්සරහින්නේ. ඔව් මේවා හේරම රෝග තමයි. ඒක නම් හරි. මේ හේරම නේද? එහෙම නෙවෙයි ඇත්වහ කියනවලු. මේ පළවෙනි වෙලා. ඒක මගේ නහරේට. ඔය නහරේට. ඔය ඒක තමයි. ඒක තමයි හේරමලට තියෙන්නේ. මේ ලෙඩේ ඔක්කොම මෝකරේ යනවා. මේ ලෙඩේ ඔක්කොම මොකද මේ තමයි. ඔය කන්නන්නේ කොහොමද කියලා? ඒ කවුද? මේ කොරෝනා. කවුද? මේ ඉන්නේ කොරෝනා. කොරෝනා නෙවෙයි මොලේ. ඒ කාලේ ඉඳන්ම මේ දරුවන්ට ඇස්පාදරු ගුරුතුමිය. ගුරුතුමිය. ඔව් දැන් මේ ඊළඟ අවුරුද්ද එනකොට මු ගම නටනවා.
දෙන්න. ඒක තමයි. එහෙම නෙමෙයි. අන්න මොන එකට ගියේ කොහොමද? එහෙම නෙමෙයි මේ ලෙට්ටුන්ට සනීප කරන්න ඕනේ. ඒක තියෙනවා. අහලා බලන්න ඕනේ. ඉන්න ඩාරෙන් දෙන්න. මම පැත්තට මාතන්නේ. ඒ මොකද්ද? ඒ දියවැඩියා වාට්ටුවයි. ඒ දියවැඩියා වාට්ටුව. මේ වැඩිම ඉන්න පුංචියෝ. ඒ කවුද? උන් ගාන කරන්න වාට්ටුව. ඔව්. අර පැත්ත තමයි හොඳම වාට්ටුව. ඒ මොකද්ද? හම්බෙච්චේවා හම්බෙන්නේ ඉන්නවා කමරන්නේවා නියම කතාවක් තියෙනවා. එහෙම නෙමෙයි. මේ වටේට ඉන්න මොනවා? එහෙම නෙමෙයි. මානසික ලෙඩ. එහෙම කිරි ගන්න වෙනවා. එහෙම නෙමෙයි යකෝ. මම තාම කරගන්න කියන්නේ. එහෙම නෙමෙයි. අපි දෙනවා 12ක්. මොනවද? 12ක්. යෝලා කියන්නේ ලංකාව වෙන්න. දැන් කියන දැක්කා. ආ. එහෙම 12 පිටේ නැත් වෙනවා. ආ දරපිටන්න. ඒක අරගෙන ඒක සප්පායම් වෙලා සප්පායම් වෙලා මේ ආතුරයන්ට සනීප කරන්න ඕනේ. ආතුරයන්ගේ වැඩි කාලයක් හොයලා කලින් තියෙනවා. ඔව් ගෙනත් තියෙන කුටි ගන්න වෙන ඕන. ඕන ගහක් එහෙමනම් පෙර ගහක් යනවා මෙතනින් කියනවා. උඹ බලන්න බෝර්ගේ නැක්කේ කොහොමද? එහෙම නෙවෙයි. ආතුර. දැන් ඔබ ගිහින් බෑ. දැන් නම් එන්නෝනේ. ඔව් අර ගෝනේ ඔයට නම් පල්ලෙහාට අවිලම ගන්නවා වැඩි. බලන්න වෙල ගන්න. දැන් ඔයට මම තාපුත් යන ගන්නෝ නෑනේ. තාම මොකක්ද ඕනේ? තාම නෑ යන ගන්නෝ. මේ අයියට දරගන්න තියෙනවා. ඔයට මුත් කියවල් යන ගන්න. අයියට ඒ මොනවා ඉන්නේ යන්නේ මේ අර දෙකක් පරිවෙන්නේ ලයිසන් නැතුව දැන් ඉන්නේ. ඔව් ලයිසන් නැතුව ඉන්න කොහොමද තියෙන්නේ? එහෙම නෙවෙයි. ඒකලා ගෙදර පුරවල තියෙන්නේ. ඔය දෙපැත්තේ තියෙන මොකද මේ මූණ දෙපැත්තේ. ආගේ තෝකේනේ යකෝ. මගේ ඔව්. ඔන්න කලේට යකෝ කරේ. ඔය තනියද? ඔහොම නෑ. තනියද? ඔහොතන මොකක්ද අහන්නේ? මගේ මූණ දෙපැත්තේ දල දේව මොකක්ද? මේකයි. ඒ කොහොමද පොඩි ඉදියා උඹේ දෙක මම දෙක තරම් දිග නෑ. මේක ඔච්චර දිග හින්දා තමයි ඔය උඩ ඉන්නේ පොල් හැන්ති වෙලා. ඒක තමයි පොඩි ඉදියා කොහොමද පොලේ හාන්තිලා ගහන නිසා. අන්න හිනාන කවුද? ඒ පොල්ලේ දැන් මොනවන්නේ හොඳ නෑ අන්න හරි. අපේ දලක් කට්ටියක් ඉවරයි කිව්වා. අන්න එහෙම කියනවා. අදුම් කරා. අදුම් කරා. දෝහම් කරා. මල් කරා. අකට කරා. ආත්ත කරා. දවස කරා. උයා කරා. අදුම් කරා. අදුම් කරා. දෝහම් කරා. පට්ටි කරා කීල කරා කීල කරා දර කරා කියලා. අන්න හරි 12ක් කියනවා. ඒ එතෙන්ට අවිලද කවුද? ධම්මෝ කරගලා දේවතාවුන් හම්බේ කිව්වා. අන්න හරි. අපේ නෝ හතවදින් දෙසෝන් හම්බේ කිව්වා. අන්න එහෙම කියනවා. අපේ පියා දන්තපුර මහදන්තලා කිව්වා කිව්වා. අන්න එහෙම කියනවා. එදා පටිවිදයට නමුරට යන්න වෙලෝ ඉන්නේලාවේ. අන්න එහෙම කියනවා. පටිවිදයට කරනවා මේ යගේ නමුරට යන්න දෙන්නේදී අන්න එහෙම හරි. ඒ භූමිය කාලසුද්ධ කරන්න දීපු නිසා අන්න එහෙම කියනවා. අපිට බලහන් කපුටවල කන්නවර මන් දුන්නා. ලැබෙන්නේ කියලා. අදත් ඒ අනුභවයෙන් මෙතෙන් ආවයි කිව්වා. අන්න එහෙම කියනවා. මතල් කියන්නේ උඩට කියන්නේ ආලක් කරගෙන. අන්න එහෙම කියනවා. ඒ රෝගාතුර අතුරියන්ට. ඌ වෙන්නේ කියලා. අත්තාවස් සහදෝට. අන්න හරි. අතහාදෝට. අන්න එහෙම කියනවා. ඕවාට වැඩි අදෝ සාන්ත කාලයක් ගන්නවා. අන්න හරි. බලන්නේ කන්නේ හන්දේ වන්නා උඩට සාන්ත කාලයක් ගන්නවා. අන්න හරි. බලන්නේ ලේක ඔක්කොටම. අන්න එහෙම කියනවා. මේ දෙක වාක් දෙලකම. අද වගේ. මේ ඉන්නේ ඉතලා. ඊට වාට නේමන් ආතුරේ. ආතුර ගාති ඔක්කොටම. අන්න හරි. දොට්ටු කරගෙන යන්නේ කිව්වා. අන්න එහෙම කියනවා. අන්න මුත්තේ මතලියානේ අදලා කිව්වා. විමානයක් තියෙනවා කියනවා. එළ මුත්තේ මාළින් ගමනේ යවතුවා. අන්න හරි ඒ විමානයක්. මොකද කිව්වා. අන්න හරි. ඒ ගමන නම් හොඳටම හරි. දැන් ඔහේ අඳුනනවයි.
අන්නකොට ගන්න ඉන්නවනේ තුනී වෙලා ඉන්නවනේ. අනේ කියන්නේ කොහොමද පස්සේ? ඔව් මුනියක් දෙන්නේ යන්නේ. මන්දකල භූමියක් කියන්නේ. ඒ කතා කියන්න එපා මේ පුනේ පුනේ. ඔව්. ඊට පස්සේ කියන්න එපා. ඔව් මොකෝ කියන්නේ? අන්නකොට ගාලලා දුවනකොට එතන හුලක් කියන්න එපා. ඉතින් කරේ. ආ. ඔව්. ඊට පස්සේ දුවන්නේ ඉන්න රෙද්ද පළේ ඉන්න මක්කලකට නැත්නම් කියන්න එපා. ඒවත් නැහැ ඔය දකින්න මේවා. මන්දකල ගාලලා අපාරේ කියන්න බෑ. අන්න හුත් කියා කියන්නේ. අනේ මන් දන්නේ මොකද්ද වගේ? එපාර තුන් එකක්